ඔයාලා දන්නවා ලබන 24 25 පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්න අක්බර් පාලමේ යට තියෙනවා බඹරවද. ඉතින් දැන් කට්ටිය ගොඩාක් එදාට එන නිසා මේ බඹරවද ඇවිස්සෙන්න පුළුවන්. 2014 කොන්වොකේෂන් එකේදී හැම සිද්ධියක් වෙලා තියෙනවලු. ඉතින් ඊට පස්සේ ඉඳන් හැම අවුරුද්දකම කොන්වොකේෂන් එකට කලින් මේ බඹරවද කපලා අයින් කරනවා. ඉතින් මේ සැරේ විශේෂත්වය තමයි මේ සැරේ කොන්වොකේෂන් එකෙන් උපාධිය ගන්න අපේ ආර්ට්ස් 19 බැච් එකේ ඉඳුමිනි අක්කා අවිෂ්කා ඉඳුමිනි අක්කත් මේ බඹර කපන වැඩේට සම්බන්ධ වෙනවා. ඉතින් මේ ඉන්නේ එයා. ඔන්න එයා දැන් ලෑස්ති වෙනවා පහලට යන්න. මේ සත්තු මරන්න නැතුව දුම ගහලා අයින් කරලා පරිසරයට මුදාහරින්න තමයි මෙච්චර වෙහෙසක් ගන්නෙ. ඒකට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බිඟු සම්පත් සුරකීමේ සංවිධානය. ඒ වගේම තවත් ලොකු පිරිසක් මේකට උදව් කරනවා. ඉතින් පාලම දෙපැත්තෙන් වහලා අද උදේ තමයි මේ වැඩේ දැන් පටන්ගෙන තියෙන්නේ. අවිෂ්කක්ක ලෑස්ති වෙනවා පහලට යන්න. එයා උඩින් පහලට බහිනකොට අපි ගම් ඉවුරට ආවා මේ කපන විදිය හරියටම බලා ගන්න පහල ඉඳන්. මේකෙදි පාවිච්චි කරන්නේ පොල් මුඩු වලින් පොල් හනසු පුච්චන දුම. ඒවා විස නැහැ කියලා මේ කට්ටිය අපිට කිව්වා. ඒ වගේන් බඹර මැරෙන්නේවත් කලන්තේ දාන්නේවත් නැහැ. යාලා අයින් වෙන එක විතරයි වෙන්නේ. ඔන්න දැන් අවිෂ්කක්ක පහලට බහිනවා. අපි මේ පහල ඉඳන් තමයි බලන්නේ. පොඩ්ඩක් හැංගිලා වගේ. මොකද බැඹුරු ඇවිස්සලා අපේ පැත්තටත් එන්න පුළුවන්. එහා පැත්තෙන් තව නංගි